හරි. අපි මේ ටියුෂන් ගැන කතා කරන මේ පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරා මේ කොහෙද ක්ලාස් එකක් පටන් ගන්නෙ? ඒ කියන්නේ ක්ලාස් එකක් පටන් ගන්න නගරයක් තෝරගන්නේ කොහෙද කියලා මම මේ කතා කරා පළවෙනි වීඩියෝ එකේ. අද මම හිතුවා තව මාතෘකාවක් කතා කරන්න කියලා මේ තනියම ක්ලාස් කරන එකද හොඳ ගෲප් එකක් වශයෙන් ක්ලාස් කරන එකද හොඳ කියන එක ගැන තමයි මම අද මේ කතා කරන්න බැලුවේ. එතකොට දැන් මම කතා කරන්නේ මේ මගේ අත්දැකීම් ගැන. එතකොට මේ වීඩියෝ එක බලන ක්ලාසස් කරන තව ගුරුවරු ඉන්නවා. එතකොට ඔයාලගේ අත්දැකීනුත් කමෙන්ට් කරනවා නම් මම කැමතියි. ඇත්තටම මේ මම මේක කරන්නේ මේ හරි නිකන් සතුටින් මේ අර අලුතෙන් ක්ලාස් කරන්න එන්න ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ෆීල්ඩ් එක ගැන මුකුත් දන්නේ නැහැ නේ. එහෙම දැන් අපිට ඉගෙන ගන්න එහෙම මේ ෆීල්ඩ් එකක් තිබුණේ නැහැ. කියන්නේ අපි අපේ අත්දැකීම් වලින්ම තමයි ඉගෙන ගත්තේ. සමහර වැරදීන් තිබුණා අපට ඒවා උනේ නැත්තම් හොඳයි කියලා හිතෙන. ඒ කියන්නේ සමහර අපි ගත්ත වැරදි තීරණ. ඒ කියන්නේ ඒක වැරදි තීරණයක් කියලා අපට ඒ දවස්වල හිතුන්නේ අපි ටිකක් අර පරිණත වෙනකොට තමයි අපිට තේරුනේ ඒක වැරදි තීරණයක් කියලා. ඒතොරේ සමහර තීරණ ගන්නදී ඒ තීරණ නොගත්තා නම් අද ගොඩක් හොඳයි කියලා හිතන තීරණක් තියෙනවා. ඒ අපි ගත්ත තීරණේ ගොඩක් හොඳයි කියලා හිතන තීරණත් ගොඩක් තියෙනවා. එතකොට මේ අර තනියම ක්ලාස් එකක් කරනවද ගෲප් එකක් එක්ක ක්ලාස් එකක් කරනවද කියන එක ගැන තමයි මම අද කතා කරන්න හදන්නේ. ඒතර මේ දෙකේම වාසිය අවාසිය තියෙනවා. ඒතර අපි බලමු දැන් තනියම දැන් මම ඕකේ දකින හොඳ එක තමයි මම දකින දේ තනියම ක්ලාස් එකක් කරන එක මේ වාසි සහගතයි. එතකොට අපි ගෲප් එකක් එක ක්ලාස් කරන එක අපි නිකන් උදාහරණයක් හිතමු O level වල උදාහරණයක් ගමුකෝ. අපි තුමු O level ගණිතය විද්‍යාව ඉංග්‍රීසි කියලා තුන් දෙනෙක් එකතු වෙලා එහෙම නැත්නම් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි ඉතිහාසය සිංහල කොමර්ස් නේද ICT ඔහොම සෙට් එකක් එකතු වෙලා කරනවා. එතකොට දැන් ඒගොල්ලෝ එකිනෙකා ඇඩ් කරගන්න වෙනවා. එතකොට වෙන්නේ අර මේ අර ෆීල්ඩ් එකේ ඉන්න අනිත් අය අර ඔයාලා සෙට් එකක් එක්ක ඉන්නකොට අර ළමයෙක් එවන්න පොඩි මේ මැලිකමක් දක්වනවා. දැන් අර අපි ගෲප් එකක් එක්ක ඉන්නකොට දැන් ගොඩක් වෙලාවට මමත් මේ පොඩි කාලයක් ඕල් ක්ලාස් කරලා තියෙනවා. ඒතර ගණිතේ විද්‍යාව ඉංග්‍රීසි කියලා අපි ඇඩ් කරනකොට අපි මේ අපේ ළමයව දැන් හිතන්න මම ගණිතය කරනවා කියලා විද්‍යාව එතන ඉන්න ගුරුවරයා ළඟට යන්න ෆෝස් කරනවා. ඉංග්‍රීසි වලට යන්න ෆෝස් කරනවා ළමයා පොඩි බලපෑමක් එල්ල කරනවා. ගොඩක් වෙලාවට අපි ඒවර එකක් ඉවරනකොට තව එකක් එන විදිහට තමයි මේ ක්ලාසස් දාන්නේ. එතකොට අර ගෲප් එකක් කරනකොට අර දැන් එතන ඔයා ඉන්නකොට සමහරට ඔයාට දැන් අපි හිතමු ඔයා කරන්නේ ගණිතය කියලා. ඔයාට ඒ පැත්තේ ඉන්න විද්‍යාව කරන ගුරුවරුන්ගෙන් ළමෙක් එවන්න තියෙන හැකියාව ඔයාව රෙකමන්ඩ් කරලා එවන්න තියෙන හැකියාව සමහර ලාවට අඩු වෙනවා. දැන් ඔයාට එව්වම දැන් ඔයා එතනදී ෆෝස් කරනවනේ අර පන්ති දෙකට යන්න කියලා. එතන වෙන විද්‍යාව ගුරුවරයෙක් ඔයාට ළමයෙක් එවනවා. ළමයි එවනවා. ඊට පස්සේ දැන් ඔයා එතන ළමයි ටික වඩුණාට පස්සේ ඔයා කියන හොඳම ගුරුවරයා තමයි මෙතන ඉන්න එක්කෙනා මෙයාගේ යන්න කියලා ඔයාට කියන්න බෑ. අර ගුරුවරුත් හොඳයි මෙයාත් හොඳයි. එයා හොඳයි මෙයා හොඳයි එහෙම කියන්න බෑනේ. එතන බොක්කේ මේ වැඩේ එතන කරන්න වෙනවනේ. නේද? එතකොට අර ගෲප් එකක් එක්ක ඉන්නකොට එතන බොක්කෙම්ම ඉන්න වෙනවා. උඩින් එකයි යටින් එකයි හිටියොත් එක පැත්තක්වත් සාමාන්‍යයෙන් එක පැත්තක්වත් ගොඩක් දුරට නැති වෙලා යනවා. අර ඒක අනිත් අයට තේරෙනවනේ. මෙතන බොක්කෙන්ද ඉන්නේ නේද? මම මේ ඔයාලගේ වචනෙම කියන්නේ. ඉතින් අර හදවතින්ද ඉන්නේ ව්‍යාජවද ඉන්නේ කියලා තේරෙනවනේ. එතකොට දැන් ගෲප් එකක් එක්ක ඉන්නකොට එතන බොක්කෙම්ම ඉන්නකොට මොකද වෙන්නේ? අර වටේ ඉන්න සේරම සෙට් එක ඔයාට ළමයි එවන්නේ නැහැ. ඒ හින්දා තනියෙන් පන්ති කර ඉඳලා මේ ගෲප් එකකට සෙට් වුණාම සමහර ගුරුවරුන්ගේ අවසානයේ සරිටුහන් වෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ හින්දා අර එහෙම බැලුවාම තනියම ඉන්න එක වාසි. හිතන්න තනියම විද්‍යාව කරන ගුරුවරයෙක් තනියම විද්‍යා පන්තියක් විද්‍යාගාරයකුත් දාගෙන තනියම පන්තියක් කරගෙන යනවා පාඩුවේ. එතකොට ඔයාගේ මේ ඒ වගේ වෙන තනියම පන්ති කර ඉන්න ගුරුවරු ළඟ
ඔයාට ගිහිල්ලා එයාලගෙන් ඇඩ් එකක් වුණත් ගන්න පුළුවන්. ඔයාගේ හෑන්ඩ් බිල් එකක්, ෆයිල් එකක් බෙදන්න පුළුවන්. ඔයාගේ පෝස්ට් එකක් එයාලගේ ගෲප්ස් වල ෂෙයා කරගන්න පුළුවන්. මොකද ඔයා ස්වාධීනයි තනියම ඉන්නේ. ඊට පස්සේ ඔයාගේ මොනවා හරි බෙදෙන දෙයක් අර ගෲප් එකක් ක්ලාස් කරන තැනක බෙදා ගන්න උනත් පුළුවන්. ඒ හින්දා මම නම් දකින්නේ කියන්නේ මම වැඩිපුරම දකින දේ තමයි අර තනියම Tamanට ශක්තිය තියෙනවා නම්, Tamanට හැකියාව තියෙනවා නම් ගෲප් එකක් නැතුව Taman තනියම පන්තියක් කරගෙන යන එක ඒක සාර්ථකයි ගෲප් එකකට වඩා. අනිත් දේ දැන් අර අපි ගත්තොත් මේ ගෲප් එකකදී තියෙන වාසිත් අපි බැලුවොත් හිතන්නකෝ මේ තාම හොඳට පන්තියක් හැදුනේ නැති පන්තියක් හැදිලා නැති ආධුනික ගුරුවරයෙක් නම් හොඳ ප්‍රතාපවත් ගුරුවරු කීප දෙනෙක් එක්ක ඔයාට ඇඩ් කරන්න හම්බෙනවා කියලා කියන්නේ ඒ කුලකයත් එක්ක ඔයාට වැඩ කරන්න වෙනවා කියලා කියන්නේ ගොඩක් දුරට ඒ අපි හිතමු තනි වගේ සෙට් එකේ ඉන්නවා කියලා අපි හිතමු ගණිත විද්‍යාව ඉංග්‍රීසි කියලා එහෙම නැත්නම් අපි හිතමු කෙමිස්ට්‍රි ෆිසික්ස් කියලා එහෙම නැත්නම් අපි හිතමු කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් කියලා. දැන් ඔය මොනවා හරි ඒ දෙකක් අස්සට රින් ගන්න යන තව සබ්ජෙක්ට් එකක් කියලා අපි හිතමු O level හරි A level හරි කියලා. එහෙම නැත්නම් අපි හිතමු ඉකෝන් BS වා accounting කියලා. හරිද? අපි එහෙම නැත්නම් හිතමු සිංහල BC වා political කරන ගුරුවරයා විදිහට එතෙන්ට ප්ලග් වෙන්න හදන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ අර ඒ එන ළමයින්ගෙන් සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් වගේ පන්තියටත් ඔටෝම වාඩි වෙනවා අර ගුරු දෙන්නගේ ප්‍රතාපවත් බව හින්දා. එයා නිසා ඔයාලගේ පන්ති පෝෂණය වෙනවා. ඉතින් අර තනියම ඒ කියන්නේ වෙන කොහේ හරි ගෲප් එකක ඉඳලා ඒ ගෲප් එකේ ගොඩ යාමක් නැත්තම් සමහරලාට ඔයාට අර වගේ තැනකට ප්ලග් වෙන්න chance එකක් හම් වෙනවා නම් ඒ වගේ තැනකට ප්ලග් වුණාට පස්සේ ඔයාට ශීඝ්‍රව ඉක්මනින් ලොකු ගමනක් යන්න පුළුවන්. ලොකු ළමයි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මොකද එතනදී අර මම කිව්වා වගේ ඇඩ් කරනකොට ඒ අපි ළඟ ඉන්න ගුරුවරයා තමයි හොඳම කියලා ඕගොල්ලන්ව නේද අර එතන ඉන්න ළමයින්ට අර ගුරුවරයාව අලුත් එක්කෙනාව හොඳට මූව් වෙනවා. එහෙම වාසියකුත් තියෙනවා. එතකොට එතනදිත් අර අවාසි සෙට් එකක් තියෙනවා. එතකොට අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන එහෙම තනියම පන්තිය හොඳට කරගෙන යනවද? එහෙම නැත්නම් ගෲප් එකකට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යනවද කියලා. ඉතින් මේ ගෲප් වල කතන්දරේදී අපි දකින දෙයක් තමයි ගෲප් එක අපි හිතමු 4ක් හරි 3ක් හරි ඉන්නවා කියලා. ඒ ගෲප් එකත් කල්ලි එකකට දෙකකට ටික කාලයක් ගියාම කැඩෙනවා කල්ලි වලට. ඒක තමයි සාමාන්‍ය වෙන දේ. ඊට පස්සේ මේ ගෲප් එකේ ඉන්න කවුරු හරි එක්කෙනෙක් අපි හිතමු හොඳට සබ්ජෙක්ට් එක නැහැ කියලා අපි හිතමු ඔන්න දැන් ඉන්නවා කෙමිස්ට්‍රි ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් බයොලොජි. අපි හිතමු බයොලොජි ගුරුවරයාට හරියට බයොලොජි බෑ. එහෙම නැත්නම් අපි හිතමු කෙමිස්ට්‍රි ගුරුවරයාගේ හරියට ප්‍රතිඵල නැහැ. එහෙම නැත්නම් අපි හිතමු කම්බයින්ඩ් මැත්ස් ගුරුවරයා සිලබස් එක කවර් කරන්නේ. එතකොට අර ඒ කුලකේ අර එක්කෙනෙක් අප්සෙට් වෙනකොට අනිත් තුන් දෙනා සංවිධානය වෙනවා. සංවිධානය වෙලා මොකද කරන්නේ? වෙන ගුරුවරයෙක් එතෙන් තව එක්කෙනෙක් ගෙනල්ලා දානවා. මොකද ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා මොකද අර එක්කෙනෙක් කරන මෝඩ වැඩ හින්දා එක්කෙනෙක්ගේ දුර්වලතාවයේ හින්දා අනිත් අයටත් ඒකෙන් බලපෑම් ඇති වෙනවා. එතකොට වෙන්නේ අර ඉන්න එක්කෙනාව හලනවා. නේද? එහෙම වෙනවා. එතකොට ඉතින් අර තනියම කොහේ හරි ඉඳලා ගෲප් එකකට සෙට් වෙලා ඊට පස්සේ ඉතින් තනින් තන ගෲප් ගැලවි හිට මෙහිට හැමතැනටම යන්න වෙනවා. සමහර අය එහෙම යනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති අද එක තැනක හෙට තව තැනක 2023 පටන් ගත්තී එක තැනක 24 තව තැනක 25 තව තැනක එහෙම තැන් තමන්ට හොඳ තැනක් සෙට් කරගන්න සමහරවල් මාරු වෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා බැලුවහම තනියම කරන එකයි ගෲප් කරන එකයි ওই වගේ ගොඩක් වාසි අවාසි තියෙනවා. ඉතින් මම නම් මගේ අත්දැකීම නම් නගරයක තනියම පන්තියක් කරන එක ගොඩක් සාර්ථකයි. එතකොට ඒක තනියමනේ තමන් ගොඩනගන්නේ. පන්තිය ක්‍රමානුකූලව හිමින් ගොඩනැගෙන්නේ තමන්. තමන්ගේ ස්ව උත්සාහයෙන් තමන්ගේ දක්ෂතාවයෙන් තමයි පන්තිය ගොඩනැගෙන්නේ. එතකොට ඒ වගේ පන්තියක් ලේසියෙන් වැටෙන්නේ නැහැ. ඒ වගේ පන්තියක් ලේසියෙන් වැටෙන්නේ නැහැ. නගර වලට එනවනේ එක රැලි. ඒ රැලි වලට ඒ පන්ති වැටෙන්නේ නැහැ. එහෙම බවක් තියෙනවා. ඒ හින්දා මගේ නම් යෝජනාව තමයි ඔය ශිෂ්‍යත්ව පන්ති 1-5 පන්ති 6-11 සබ්ජෙක්ට් කරන ගුරුවරුන් ගොඩක් දුරට හොඳයි තනියම තමන් පන්තියක් ගොඩනගා ගන්නවා නම් ඒක ඇත්තටම ගොඩක් සාර්ථකයි. මං කියන ගොඩක් කල් පන්ති කරන්න බලාපොරොත්තු වෙනවා නම්
තනියම කරන එක ගොඩක් දුරට හොඳයි. ගෲප් එකක් වශයෙන් කරනවා නම් Tamanට ගොඩක්ම හිතවත්, Tamanගේ ක්වොලිෆිකේෂන්ස් වලට මැච් වෙන, Taman වගේම හොඳට වැඩ කරන 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි එහෙම සෙට් වෙනවා නම් ඇත්තටම ගෲප් එකක් හොඳයි. ඒකට Taman දැන් හිතමු සමහර ලාවට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. අපි දැකපු දේවල් ගණිත විද්‍යාව ඉංග්‍රීසි 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉස්කෝල ගුරුවරු, එක්කෙනෙක් ඉස්කෝල ගුරුවරු නෙමෙයි. සමහරවල් ඔන්න ගැට්ටනයක් ඇති වෙනවා මේ පාර. සමහර ලාවට ගණිත අපි මොකක් හරි සබ්ජෙක්ට් තුනක් උගන්වනවා. එක්කෙනෙක් විතරක් ගවර්න්මන්ට් අනිත් දෙන ගවර්න්මන්ට් නෙමෙයි. ඒ පාර ඒගොල්ලන්ගේ දැනුම් මට්ටම් පේපර් මාකින් යනවා. අර මේවා මොකද ගැට්ටනේ වෙනවා. ඒගොල්ලන්ගේ අදහස් කියනවනේ සමහර ලාවට පන්ති අපි මාකින් යනවා. අපි තමයි මේව දන්නේ. එහෙම කිව්වහම අර එතකොට සමහර ලාවට දැන් අර අනිත් අය ටාගට් කළා කියන ඒවත් නෙමෙයි. නිකම්ම ඔහේ මේ ඒකෙන් අර විවිධ හිතමනාපකම් ඇති වෙනවා ගැට්ටනේ වෙලා නිකන් අර වෙන කෙනෙක් ටාගට් කරලා එතන ඉන්න කෙනෙක් ටාගට් කරලා කිව්වා වගේ වෙනවා නිකන් අර තමන්ගේ අදහස් තමයි අපි ප්‍රකාශ කරන්නේ. නමුත් සමහර ලාවට ඇති වෙන්නේ වෙනත් අපි හිතන්නේම නැති ප්‍රශ්න ඇති වෙනවා. හරි. කොහොමද ඉතින් මේ ටියුෂන් එකේ අර වැඩ කරගෙන යනකොට අර කොහොමත් ගොඩක් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක මේකේ ස්වභාවය, මේකේ හැටි. මොකද අර හැමෝම තරඟ කරන්න එන්නේ නිකන් අර ටියුෂන් එකට එන්නේ අර ලොකු තරංගයක් දෙන නිකන් අර ඒක අර නිකන් එන ඔළුවේ මාර තරංගයක් ඔළුවේ තියාගෙන එන්නේ. එතකොට අර ගොඩක් දුරට එකිනෙකා පරයා යන්න හදනවා. තව කෙනෙක් පාගල නැගිටින්න හදනවා. අර ඒ වගේ දේවල් බහුලයි මේ ශාස්ත්‍රයේ. ඒ හින්දා අර ඉක්මනින්ම තීත්තාමනාපකම් ඇතිවීම, ඉක්මන් තීරණ ගැනීම, ඉක්මනින් නිගමන වලට එළඹීම, වැරදි දේවල් ග්‍රහණය කර ගැනීම වගේ දේවල් සුලභව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඕවා තමයි මේ බහුලවම සිද්ධ වෙන දේවල්. මේ ඉතින් මේ ඇත්තම කතාව ඕකයි. තව මොනවද? දැන් අද මම කතා කරනවා කිව්වේ තනියම පන්ති කරන එකද හොඳ, ගෲප් එකක් වශයෙන් කරනවද හොඳ කියන එකනේ කතා කරනවා කිව්වේ. තව මොනවා හරි ඔයාලගේ අදහස් තියෙනවා නම් තනියෙන් කරපු පන්තිද හොඳ උනේ, ගෲප් එකක් වශයෙන් කරපේවද හොඳ උනේ කියලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් උපකාර පන්ති කරන ගුරු සහෘදයන්ට ආයිබෝන්.